කසාද බැඳලා කාලයක් යද්දී ජීවිතේ එපා වෙනවද? මුල් කාලේ තිබුණ ඒ පුදුම ආදරේ දිය වෙලා ගියා වගේද? ලෝකේ 100% ගැලපෙන මිනිස්සු නැහැ. ඔයා හොයන හැමදේම එයා ළඟ නැති වෙන්න පුළුවන්. ඇත්තම ආදරේ තියෙන්නේ තමන්ගේ මනාපය විතරක් හොයන එකේ නෙවෙයි. අනෙක් කෙනා වෙනුවෙන් කරන කැපකිරීම ඇතුලේ. පවුලේ ප්‍රශ්න එද්දී ඔයාගේ සහකරු වෙනුවෙන් පවුරක් වෙන්න. මම ඔයා එක්ක ඉන්නවා කියන විශ්වාසය දෙන්න. අවධානය අඩු වෙනකොට බැඳීම මැද හිස්තැන් හැදෙනවා. එතනින් තමයි තුන්වෙනි පාර්ශවයක් ඇතුළට රිංගන්න බලන්නේ. විවාහ ජීවිතයක බැඳීම වැඩි කරන ප්‍රපාණම දේ තමයි දෙන්න අතර තියෙන කායික සබැදියාව. ඒක රාජකාරියක් කරගන්න එපා. කාන්තාවන් කැමති එකපාරටම නෙවෙයි. පියවරෙන් පියවර ආදරය විඳින්න. දෙන්නගේ ආසාවල් ගැන විවෘතව කතා කරන්න. කායිකව දෙන්නා උපරිම සතුටින් ඉන්නවා නම් පිටතින් කෙනෙක්ට ඇතුළු වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් දුරට අඩු වෙනවා. හිතේ තියෙන ආදරේ වචන වලින්, පුංචි හැසිරීම් වලින් එයාට දැනෙන්න දෙන්න. ආදරය කියන්නේ විඳින්න ඕන දෙයක්. අදටත් එදා වගේම ආදරේ තියෙනවද? නැත්නම් දිය වෙලා ගියාද? ඔයාගේ අදහස කමෙන්ට් කරලා පේජ් එක ෆ්ලෝ කරන්න.